මට ගන්න පුළුවන් උනේ පොල් ගෙඩි 5යි. කොහෙද අපේ අර අයෝමි මිසුයි ඩල්සි මිසුයි ඇවිල්ලා රුපියල් 100ට මුළු සිඟිති පොළම අරන් ගිහිල්ලානේ. කියලා වැඩක් නැහැ හංසමාල මිස්. මට ගන්න පුළුවන් උනේ හැලප 3ක් විතරයි. මොකද? බුස්සන්නයි. මොකද මේ? මිස් අද මගේ යාළුවා සමස්ත ලංකා ගායන තැනකට යනවා මිස්. ඒතර ඔයා මොකද මෙතන කරන්නේ? මේ මගේ යාළුවා ඇල්ලුවා නෑ මිස්. කොටයි එක? මගේ ටයි එක මියෝ කෑනේ මිස්. අද මං අලුතෙන් ටයි එකක් ගන්න ආවේ. හරි යන්න. ඔයලා මේ ඉන්න වදින්න. සින්දු කියන්න පුළුවන්ද? බුස්සන්නයි. ඉතින් සර් මුකුත් ගත්තේ නැද්ද පොලෙන්? මට ගන්න දෙයක් තිබ්බේ නෑ මිස්. ඇරත් ළමයි ටික හරි ආසාවෙන් පොලේ බිස්නස් එක කරන්නේ. අපි පැනලා එක පාට සල්ලි දීලා බඩු ටික ගත්තාම එයාලට ඒ අත්දැකීම ගන්න කාල සීමාව සීමිත වෙනවා. පවුනේ මිස්. ඇරත් අපේ ටීචර්ස්ලා බඩු ගන්නේ කුණු කොල්ලෙට. ඔව් ඒක තමයි සර් මන් දැන් ඔය සර්ට කිව්වේ අපේ ඩල්සි මිස්සු අය මිස්සු ඇවිල්ලා මුළු පොළම රුපියල් 100ට හූරගෙනම ගියා කියලා හෙන ගහනවනේ. ඔයලා මම මොකද? ලිප්ස්ටික්. ලිප්ස්ටික්? මගේ ලිප්ස්ටික් එක හංසමාල මිස් නැති වෙලා තිබ්බා. මං කවින්දට කිව්වා මුළු ඉස්කෝලෙන් පීරලා හරි මේක අරන් එන්න. හරි. ඔය විදිහ යනවා මේ ගුරුවරුන්ට වැඳලා යන්න ළමයිනේ. සිමා මේ නැදියාවක් නැත්නම් මේ මං අහන්නම හිටියේ. හංසමාලි ටීචර් පොල් ගත්තේ කීයටද? ගෙඩියක් 100 නිසා දාලා තිබ්බේ. මං ඉතින් 200ට 200 ගානේ 5. ඒ කියන්නේ 1000. ටීචර් ග්‍රේට්. ටීචර්ස්ලා වගේ ටීචර්ස්ලා තමයි මේ පාසල් වල ඉන්න ඕන. නෑ සර් මං ගෙඩි 5ටම 200යි දුන්නේ. In the king.